අම්මට සිරි අද නම් පොඩ්ඩක් හවස් වුණා බස් එක හදන්න යන්නත් ඕන. නැත්තම් පස්සේ දවසක හදාගන්න වෙන්නේ නැහැ. අම්මට සිරි කෝල් එකක් නේ. හෙලෝ. හෙලෝ මචං සුද්ද ඉතින් මොකෝ වෙන්නේ මේ? ඔබගේ අර බස් එක හදාගන්නත් tie කිව්වනේ බා. අඩෝ ඔබන් අර මම ඔබට කිව්වේ. අද දැන් තව ටිකකින් යන්න ඕන බා. ඔබට නම් පුතේ බං අද යන්න වෙන්නේ. අද පාර වහලා බං. ඔබට අර කැලෑ පාරෙන් තමයි යන්න වෙන්නේ. මේ මට වැඩක් තියෙන එහෙනම් මම තිබ්බේ. බයි. හෙලෝ ඊ අඩෝ මාර වැඩේනේ බං වෙන්නේ. අඩෝ අද පාරත් වහලු. සමහර දවස්වලටත් පාර මේ වගේ වෙලාවට වහනවා. අර පාර හදන නිසා අද පාර වහලා ඇත්තේ. අම්මට සිය අදේන අර කැලෑ පාරෙන් තමයි යන්න වෙන්නේ. මට සිරි වෙනව දැන් නම් අවුලක් නැහැ ඉතින් අපි යමුකෝ. ওই සාමාන්‍යයෙන් ওই කැලෑ පාරේ මට නම් කට්ටිය ගමේ කියලා ඇහෙනවා තියෙනවා මේ ওই කැලෑ පාරේ රෑ වෙලා යන්නත් හොඳ නැතේ කියලා. ඕකේ ওই තනියෙන් ගිහපු කට්ටියට ගොඩක් අමුතු සිද්ධීනුත් වෙලා තියෙනවා. මං නම් ඉතින් ගොඩක් කට්ටිය කියන්නේ විශ්වාස කරන්නේ යන්න බෑනේ බං ඉතින්. ඒ මදියට අද හවස් වුණානේ. අයියෝ. කමන්නේ ඉතින් අපි යන්කෝ. ඉතින් බොයිස් ගැම්මට channel එක subscribe කරලා එකතු වෙන්න අපි අලුත් channel එක. ඉතින් ගැම්මක් කරමු අපිට අග්ගාලා 1k ගහමු. අම්මට සිරි දැන් නම් හොඳටම රෑ වුණා. අම්මට සමුතු සද්දත් ඇහෙනවා. අඩෝ දැන් නම් කැලෑ පාර මේ වෙලාවට තමයි සාමාන්‍යයෙන් ওই රෑ හොල්මනුත් එන්නේ. දැන් නම් පට්ට බයයි. නිකන් මට දැන්න මගේ පිටිපස්සේ කවුරු හරි ඉන්නවා වගේ. අඩෝ අමුතු සද්ද ඇහෙනවා. පට්ට පාළුයි මේ පාර නම්. පොඩ්ඩයි දහම් බලන්න. අඩෝ ඊ බුදුම්මෝ. මේ කවුද ඉන්නේ කවුද ඉන්නේ බස් එක ඇතුලේ? දුවපන්. අඩෝ මේ බස් එක ඇතුලේ මොකෙද්ද හිටියා වගේ දැක්කම. අම්මට සිරි හොල්මනක්ද කොහෙද?